ඉතින් welcome back to my YouTube channel. ඉතින් ඔන්න good morning මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අදත් අපි ලස්සන trip එකක් යනවා. ඉතින් ඒ කොහෙටද කියලා ඔයාලා හැමෝම දන්නවා ඇති thumbnail එක දැක්කම. ඉතින් අද අපි යන්නේ down south. ඉතින් down south කිව්වහම ගොඩ දෙනෙක් දන්නවා. නැත්නම් හැමෝම වගේ දන්නවා. ඒ කියන්නේ දකුණු පළාත නැත්නම් ගාල්ල මාතර ඒ පැත්ත තමයි කියලා. ඉතින් අන්න ඒ පැත්තේ අද අපි අහුංගල sea life එකට රූමස්සල චෛත්‍යයට නැත්නම් රූමස්සල කන්දට ජංගල් බීච් එකට වෙලාව තිබ්බොත් අපි සීනිගම දේවාලයටත් යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් වෙන ට්‍රිප්ස් යන්නේ අපේ පවුලේ අයත් එක්කනේ මං. ඉතින් ඒ වුණාට අද අපි යන්නේ අපි කිව්වේ අපි පස් දෙනාම අපේ අම්මගේ හොඳම යාළුවත් එක්ක. ඉතින් ඒ තමයි ලක්මාලි නන්දා. ලක්මාලි නන්දායි මාමයි නංගි මල්ලි අපේ ගෙදර පස් දෙනයි තමයි අද මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් ඒ ට්‍රිප් එකටම තව එක්කෙනෙක් එකතු වෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අන්න එයාව ගන්න තමයි දැන් අපි ආවේ. ඉතින් අපි බලමු කවුද අපේ ට්‍රිප් එකට එකතු වෙන අලුත් එක්කෙනා කියලා. මං හිතන්නේ ඔයාලා දැනටම දන්නවා ඇති අද මාත් එක්ක ට්‍රිප් එක යන්නේ කවුද කියලා. ඉතින් ඔයාලට කායක දැක්කහමවත් හිතා ගන්න පුළුවන් ඇති අද කවුද එන්නේ කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ අපේ නංගි. ඉතින් නංගි තව විතරයි අද එන්නේ. පුංචි බාප්පයි එන්නේ නැහැ. මොකද එන්නට වැඩ වගේක් තියෙනවා කිව්වා. ඉතින් ඔන්න දැන් අපි යන්න හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අපි ගන්න හිතාගෙන ඉන්නේ වැලිපැන්න තියෙන හයිවේ සර්විස් සෙන්ටර් එකෙන්. ඉතින් එතනින් අපි හිතාගෙන ඉන්න බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් අපිත් එක්ක දැන් ටක් ගාලා යන් කටුනායකට. මොකද මම මැප් එකේ බලපු විදිහට අපි කටුනායකින් හයිවේ එකට දාලා අපිට එක්සිට් වෙන්න තියෙන්නේ අලුත් ගමින්. ඉතින් ඒ අතරමැද තමයි වැලිපැන්න සර්විස් සෙන්ටර් එක හම්බෙන්නේ. ඉතින් අපි සර්විස් සෙන්ටර් එකෙන් ගන්න දේවල් මොනවාද කියලා ඔයාලා බලන්න මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට තව දෙයක් මතක් කරනවා. මම සමර් ඩයරිස් channel එක නැත්නම් මගේ channel එකට මම අලුතෙන් Facebook page එකක් open කරා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඒ Facebook page එක follow කරලා තියාගන්න. මොකද මම දාන අලුත් videos වල full video link එක වගේ හැමදේම මම ඒ Facebook page එකට YouTube එකට කලින් upload කරනවා. ඉතින් upload කරාට පස්සේ තමයි මම YouTube එකට දාන්නේ. අනේ හින්දා ඔයාලා අනිවාර්යෙන්ම Facebook page එක follow කරලා තියාගන්න. ඉතින් ඔයාලා ඒ වගේම තමයි මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් guys දැන් අපි ගොඩක්ම ලං වෙලා ඉන්නේ වැලිපැන්න සර්විස් සෙන්ටර් එකට. ඉතින් දැන් වෙලාව උදේ 9:42යි. ඉතින් 9:42 උනේ අපිට චුට්ටක් පරක් වුණා. මොකද අම්මගේ යාළුවන්ට අපේ ගෙදරට එන්න චුට්ටක් පරක් වුණා. මොකද චූටි මල්ලි කෙනෙක් ඉන්නේ. ඉතින් එයාව ලෑස්ති කරගන්න එහෙම පොඩි වෙලාවක් යනවා. ඉතින් දැන් අපි සර්විස් සෙන්ටර් එකේ තමයි ඉන්නේ. මට මේ ෂොප් එකේ නම හරියට මතක නෑ. කොහොම හරි අපි ගත්තේ හොට් ඩොග් 4ක් ගත්තා. මටයි මල්ලිටයි නංගිටයි අනිත් නංගිටයි. ඊට පස්සේ අපේ නංගි නෙස්කැෆේ එකක් අරගත්තා. මම ලයිම් ජූස් එකක් ගත්තා. අපේ මල්ලි චොක්ලට් මිල්ක් ෂේක් එකක් ගත්තා. ඊට පස්සේ අනිත් නංගි වැනිලා මිල්ක් ෂේක් එකක් ගත්තා. ඉතින් guys ඔන්න දැන් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවරලා අපි එක්සිට් වුණා අලුත් ගමින්. ඉතින් මේ පාර දිගට නම් මාරම ලස්සනයි. මොකද අපි යන්නේ කෝස්ටල් ලයින් එකේ හින්දා හොටෙල්ස් තියෙනවා. ඊට පස්සේ ගොඩක් මේ හරිය තියෙනවා මේ කැස්බෑව බලන තැන්. ඉතින් සී ලයිෆ් එකත් කැස්බෑව බලන තැනක් හින්දා අපි මග නැවතුනේ අපි කෙලින්ම ගියා. මොකද දැන් චුට්ටක් අපිට පරක්කුත් වෙලා තියෙන හින්දා. මොකද දැන් උණ වටුන තියෙන්නේ ගාල්ලේ හින්දා අපිට දැන් අහුංගල් ඉඳලා එහෙට යන සෑහෙන වෙලාවක් යන හින්දා අපි මග නැවතුනේ. අපි කෙලින්ම ගියා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට ඕනේ නම් මම සී ලයිෆ් එකේ මැප් එක මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මොකද මම ගහලා බලපු විදිහට සී ලයිෆ් එක සී ලයිෆ් කියලා නෙමෙයි Google map එකේ තියෙන්නේ sea turtle conservation and research center කියලා. ඒ හින්දා ඔයාලට හොයාගන්න අමාරු වුණොත් කියලා මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ මැප් එක දාලා තියන්නම්. එහෙනම් අපි ඉක්මනට යන් sea life එකට අපේ vlog එක කරන්න.
ඔන්න දැන් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ තැන තමයි Sea Life කියන්නේ. ඉතින් මම ෆොටෝස් වලින් දැක්ක වගේමයි මාරම ලස්සනයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක් තමයි Sea Life කියන්නේ. ඇත්තටම එයාලගේ හදලා තියෙන ස්ට්‍රක්චර් එක නම් මාරම ලස්සනයි. ඇත්තම කැස්බෑව් එක් වගේ. ඉතින් ඒ කැස්බෑව් වගේ කට ඇතුලෙන් තමයි ඔයාලට කැස්බෑව් බලන්න යන්න තියෙන්නේ. ඉතින් මෙතන ෆොටෝ ලොකේෂන්ස් ගැන ගත්තොත් ඔයාලට අර Sea Life කියන තැන ෆොටෝස් ගහන්න පුළුවන්. ඊට පස්සේ එතන දියකිඳුරියක් වගේ ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. ෆොටෝස් ගහනවා නම් වරදක් නෑ. ලස්සන තැන් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඇතුළට යන්න ඕනේ. ඒ කැස්බෑව් වගේ කට ඇතුලෙන් ඇතුළට ගියාම ඔයාලට හම් වෙනවා කවුන්ට් එක. ඉතින් කවුන්ට් එකට තමයි ඔයාලා සල්ලි බඳින්න ඕන. අපි ඔක්කොම 9 දෙනෙක් ගියා. අපි ඔක්කොන්ටම 3000ක් උනේ. ඉතින් ඔයාලා ඒ ගාන ගෙවුවට පස්සේ එයාලා අපිට ටිකට් එකක් දෙනවා. ඉතින් ටිකට් එකේ එහෙම ප්‍රයිස් එකක් ගහලා නැහැ. ඉතින් ඒක ඉතින් ඩොනේෂන් එකක් විදිහට කියලා. ඉතින් ඒක ඩොනේෂන් එකක් හින්දා අපි දීලා ඇතුළට ගියා. ඉතින් එයාලා එළියේ මෙන්න මේ විදිහට ලස්සනට මාළුන්ගේ චිත්‍ර ඇඳලා එහෙම ලස්සනට එළිය ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඇතුළට ගියාම නම් මාරම කළුවලයි. අපි යන දවසේ ටිකක් සෙනගත් හිටියා. අපි චුට්ටක් වෙලා පොලිමේ ඉන්න ඔයාලා දකින්න ඇති. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම ඇතුල් වෙච්ච ගමන්ම ඇතුල් වෙන්නේ මෝරු නැත්තම් මාළු වර්ග ඉන්න පැත්තට කැස්බෑව ඉන්න පිටිපැස්ස කියලා තමයි එයාලා අපිට කිව්වේ. ඉතින් මට ඔයාලට මෙයාලා ගැන විස්තරයක් දෙන්න බෑ. මොකද මේ අපිට ගයිඩ් කෙනෙක් හම්බුන්නේ නැහැ. ඒ හින්දා මම මෙයාලා ගැන එච්චර විස්තරයක් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලා මම ගත්තු වීඩියෝ ක්ලිප්ස් ටික බලලා පොඩි අයිඩියා එකක් ගන්න මේ තැන කොයි වගේ තැනක්ද කියලා. එහෙනම් guys දැන් අපි යන් අනිත් පැත්ත බලන්න. ඉතින් මේ පැත්ත ගැන ගත්තොත් එයාලා මෙතනින් අපි පිටිපැසට යනකොට මේ පිටිපැස හදලා තියෙන්නේ කැස්බෑවුන්ගේ බිත්තර තියෙන ස්ට්‍රක්චර් එකකට. ඉතින් ඒකත් මාරම ලස්සනයි. ඉතින් ඔයාලා ඉස්කෝලේකින් ට්‍රිප් එකක් එක්කන් එනවා නම් නැත්නම් පවුලේ කට්ටිය එනවා නම් පොඩි අයට ලොකු අයට හැමෝටම ගොඩක් ඉන්ෆෝමේටිව් තැනක් විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ තැන. ඉතින් දැන් අපි ඉන්නේ කැස්බෑවෝ ඉන්න පැත්තේ. ඉතින් මෙතනත් කැස්බෑවෝ ඉන්න ටැංකි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තනින් තන මාළු ඉන්න ටැංකි වගේකුත් තියෙනවා. ඉතින් ඔයාලට එතන මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙන ශ්‍රී ලංකාවේ දැනට ඉන්න කැස්බෑව් වර්ග. ඉතින් ඔලිවර් රෙඩ්ලි, ග්‍රීන් ටර්ටල්, හෝස්බිල් ටර්ටල්, ලොන්ගර් හෙඩ් ඒ වගේ ගොඩක් වර්ග වලින් කැස්බෑව් මේ ලංකාවෙත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය ඉන්නේ ඔලිවර් රෙඩ්ලි වර්ගයේ කැස්බෑවෙක්. ඉතින් ඔය තියෙන්නේ කැස්බෑ බිත්තර. ඉතින් කැස්බෑ බිත්තර දාලා යාලා බෝතලයක් එතනින් තියලා තියනවා. මං හිතන්නේ නරක් වෙයි කියලා ලික්විඩ් එකක්ද වතුරද දන්නේ නැහැ ඇතුලේ තියෙන්නේ මොකක් හරි. ඉතින් ඔයාලට එතනින් කැස්බෑ බිත්තර බලා ගන්න පුළුවන්. ඉතින් එයාලා බිත්තර වලලා තියෙන තැන ගොඩක් ආරක්ෂිත විදිහට කාටවත් යන්න බැරි විදිහට වට කරලා හදලා තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති එතන එයාලා ඒ කැස්බෑ පැටව බිත්තර වලින් එළියට එන ස්ට්‍රක්චර් එකකුත් එතන අඹලා තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ එයාලා කොළවල ගහලා තියෙනවා බිත්තර වලලපු දිනේ නැත්නම් ඒ බිත්තර අයිති වෙන වර්ගය වගේ ගොඩක් දේවල් ගහලා ඒක වලලපු තැන ගහලා තියෙනවා. මොකද එයාලට හොයාගන්න පුළුවන් මේ ඉන්නේ මොන කැස්බෑ වර්ගයට අයත් පැටියෙක්ද කියලා. ඉතින් මේ Sea Life එක පිටිපස්සෙම තියෙන බීච් එක. ඉතින් මෙයාලා කැස්බෑව නිදහස් කරන්නේ උදේ පාන්දරමයි ගොඩාක් රෑ වෙලයි. මොකද අනිත් ප්‍රෙඩටර්ස්ලා වගේ සත්තුන්ට හොයාගන්න බෑ. ඒ කියන්නේ ඇස් පේන්නේ නැහැනේ රෑට. නැත්තම් උදේ පාන්දරම නිදහස් කරාම යාරට ලේසි හින්දා. ඔයාලට ඔය පේන්නේ ඉන්නේ කැස්බෑ පැටියේ.
ඉතින් එයාලා හෙන චූටි ගොඩක් හුරතල් එයාලා. ඒ කියන්නේ දැක්කහමත් ආස හිතෙනවා චූටියේ පීනනවා වතුරේ. ඉතින් අපි යන වෙලාවේ ඒක හිටියේ දෙන්නේ 3 දෙනෙක් වගේ ඒ එක ටැංකියක. මං අනිත් YouTubersලගේ වීඩියෝස් බලනකොට ඒවල නම් හිටිය සෑහෙන්න 100ක් විතර හිටියා ඒක. ඉතින් ඔය ඉන්නේ එතන තිබ්බ මාළු ටැංකියක හිටිය මාළු වර්ගයක්. ඉතින් එයාලා එතන හදලා තියෙන බෝට්ටුවක් වගේ ලොකු බෝට්ටුවක් නෙමේක නැවක් වගේ ලොකු ස්ට්‍රක්චර් එකක්. ඉතින් ඒක ඇතුලේ තමයි මාළුන්ව දාලා එයාලා වීදුරු ගහලා හදලා තියෙන්නේ. ඉතින් ඔය ඉන්නේ මං අර කිව්ව ඇලිකස් බෑවා. ඉතින් මෙයා තමයි ලංකාවේ ඉන්න එකම ඇලිකස් බෑවා. ඇල්බිනස් කිව්වහම ගොඩ දෙනෙක් දන්නවා. ඇල්බිනස් කියන්නේ අර මිනිස්සුත් ඉන්නේ කොණ්ඩෙත් සුදුයි ඇස්පියාට සුදුයි. අන්න ඒ වගේ අයට තමයි ඇල්බිනස් කියන්නේ. ඉතින් ඒ මිනිස්සු වගේ කැස් බෑවොත් ඉන්නවා. ඉතින් ඔයාලා දැක්කේ අන්න ඒ වගේ කැස් බෑවෙක්. ඔය ඉන්නේ තවත් ලස්සන කැස් බෑවෙක්. ඉතින් කැස් බෑවෝ නම් උඩින් බලද්දී හරිම ලස්සනයි. ඔය ඉන්නේ සෑහෙන වයසට ගිය කැස් බෑව වර්ගයක්. මට හරියට නම නම් මතක නැහැ මෙයාලගේ. මට පේන විදිහට මෙයාලා ඔලිවර් රෙඩ්ලි වර්ගයට අයිති කට්ටියද දන්නේ නැහැ. ඒ කියන්නේ මට ෂුවර් කරන්න බෑ. ඒ වුණාට එයාලා සෑහෙන වයසට ගිහිල්ලා ඒ කියන්නේ කට්ටත් තුවාල වෙලා අතපයත් තුවාල වෙලා එහෙම ටිකක් ආබාධ වෙලා ඉන්න කට්ටියක් තමයි එයාලා. මෙන්න මෙයා නම් මාරම ලස්සනයි. එයාගේ කට්ට මං අහගෙන ඒ කියන්නේ ටුවරිස්ට්ලට ගයිඩ්ස්ලා හම්බ වෙනවා. ඉතින් ඒ ගයිඩ් කෙනෙක් කියනවා මෙයාගේ කට්ට ගන්නවලු ජුවලරීස් වලට. ඒ කියන්නේ මෙයා මරලා ගන්නෑ. මරුණට පස්සේ මං හිතන්නේ මෙයාලගේ කට්ට ගන්නවා ජුවලරීස් හදන්න කරාබු හදන්න ඒවට. ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ මෙතන කැස් බෑවුන්ව ඔයාලට අල්ලන්න දෙන්නේ නැහැ පිටින් අත දාලා. ඒ නිකන් අපේ නංගි එයාට එපා කිව්වට පොඩ්ඩක්වත් කියන දේ අහන්නේ නැහැ. ඇත්තම කිව්වොත් එයා චුට්ටක්වත් කියන දේ අහන්නේ නැහැ. ඉතින් එයාට එපා කියන්නේ එයා නිකන් කැස් බෑවෙක්ගේ කට්ටට ඇඟිල්ල තිබ්බා. ඉතින් කවුරුත් දැක්කේ නැහැ. ඇත්තම කිව්වොත් මේ YouTube වීඩියෝ එක බලනවා නම් එයාලා බණී ඇත්තම කිව්වොත්. ඉතින් මෙයාලගේ වර්ගෙත් මට හරියට දන්නේ නැහැ. මොකද එතන බෝඩ්ස් ගහලත් නැහැ. මෙයාලගේ මේ වර්ගය මොකද්ද කියලා එයාලා එතන බෝඩ්ස් ගහලත් නැහැ. ඉතින් මං හිතන්නේ මෙතන බෝඩ්ස් ගහලා නැති හින්දා ඔයාලා ගයිඩ් කෙනෙක්ව හයර් කරගන්න එක හොඳා කියලා. ඉතින් අපි වෙනම ගාණක් ගෙව්වේ නැහැ. ඉතින් මං හරියටම දන්නේ නැහැ එතන ගයිඩ්ස්ලා දෙනවද කියලා. ඔයාලා එතනින් ඕනනම් අහලා බලලා ගයිඩ් කෙනෙක් ගන්න පුළුවන්. ගයිඩ්ලා නැතුව යන්නේ නැහැ. ඔයාලට අනිවාර්යෙන් මෙතනින් ගයිඩ් කෙනෙක් ගන්න පුළුවන් වෙයි. ඔයාලා ඉස්කෝලේකින් හරි නැත්නම් ඔයාලා ෆැමිලි එකෙන් හරි යනවනම්. ඉතින් මෙන්න මෙයාත් හරිම ෆනි කැස් බෑවෙක්. ඉතින් මං හිතන්නේ මෙයාට පුරුදු වෙලා තමයි මෙයා කැමරාව අල්ලනකොට ඔළුව උඩට ගන්නෙ. ඉතින් මෙයාත් හරිම ෂෝයි කැස් බෑවෙක්. එයාගේ කට්ටත් ගුමාරම ලස්සනයි. ඉතින් ඒ කට්ටේ මාර මාට් එකක් තියෙන ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට කිව්වොත් ගයිස් මෙයාත් ඇත්තෙන්ම ගොඩක් දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනෙක්. මොකද මෙයාගේ එක අතක් නැහැ. එක අතක් නැහැ කියන්නේ සාමාන්‍ය කැස් බෑවට තියෙන අඩු 4ක්. ඉතින් මෙයාගේ එක අණ්ඩක් නැහැ. ඊටු 3ක් තමයි තියෙන්නේ. ඉතින් මෙයාගේ කට්ටත් සෑහෙන තුවාල වෙලා මෙයාගේ බෙල්ල ගාවත් තුවාල වෙලා තිබ්බා. ඉතින් ඒ වගේම තමයි මෙයා ගොඩක් වයසයි. ඉතින් ඒ හින්දා මෙයා ටිකක් මාරාන්තික විදිහට තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙයාගෙත් වෛරම නම් ගොඩක් ලස්සන. කියන්නේ මෙයාගේ ගොඩක් ලස්සනයි. මෙයා හිටියේ ඩීප් එකේ. ඒකයි මම එයා zoom කරලා වීඩියෝ එකට කැප්චර් කරේ. ඉතින් දැන් අපි යන් මෝරු ඉන්න පැත්තට. ඉතින් මෝරු ඉන්න පැත්ත කියන්නේ මෙතන යාර හදලා තියෙන මෝරෙක්ගේ කට ඇතුලේ යන වගේ මෝරු ඉන්න පැත්තට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මෝරු ඉන්න පැත්තට යන්න තියෙන්නේ. ඉතින් එතන උඩ බැලුවොත් එහෙම නිකන් ගුහාවක් වගේ හදලා තියෙන්නේ. මෝරු හෙන තොගයක් ඉන්නවා. ඉතින් ඔයාලා ওই විදිහට වීඩියෝ එක ඉස්සරහට බලාගෙන ඉන්න. මොකද මම මෙතන ඉන්න හැම මෝරෙක්ගෙම පොඩි හරි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඉතින් එහෙනම් ඔයාලා දිගටම බලන් ඉන්න මොන වගේ මෝරුද මෙතන ඉන්නේ කියලා.
ඉතින් ඔයාලා මේ වීඩියෝස් දැකලා ඉවරලා ඔයාලටත් යන්න ආස හිතුණා නම් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට ඔයාලා සෙනග අඩු දවසක යන්න මෙතෙන්ට. එතකොට තමයි ඔයාලට නිදහසේ මේතෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මෝරු ඉන්න සෙක්ෂන් එකේදී ඔයාලට එච්චර කෑ ගහන්න එහෙම සද්ද කරන්න දෙන්නේ නැහැ. ඔයාලට හයියෙන් කතා කරන්නවත් දෙන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ එතන හිටියම මෝරු වර්ගයක්. ඉතින් මෙයාලා හෙන ලොකුයි. අර අපි එන තැන හිටියට වඩා මේ මෝරු ගොඩක් ලොකුයි. ඉතින් ඒ වුණාට මෙයාලා මූණු දකිද්දි නිකන් හිතෙන්නේ මෙයාලා හෙන අහිංසක සත්තු జాතියක් කියලා. ඒ වුණාට හැමෝම වගේ දන්නවා මෝරු කියන්නේ ගොඩක් දරුණු සත්තු జాතියක් කියලා. ඉතින් ඒ වගේම තමයි මෙතනත් ඉන්නවා තව ආන්දෙක්. ඔයාලා කලින් දකින්න නැති තවත් ලස්සන ආන්දෙක් හිටියා. මේ ආන්දත් මං කැමරා එක ගිහිල්ලා එයාගේ ටැංකිය ගාවට අල්ලපු ගමන් එළියට ආවා. ඉතින් මේ ඇවිල්ලා පීනනකොට තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් මෙයා දෙතුන් පාරක්ම අපි කැමරා කරනවා කියලා දැනගෙන මෙයා කැරකුණා. මොකද මං හිතන්නේ මෙතෙන්ට එන හැමෝම වගේ ෆොටෝස් ගන්නවා කරනවා වීඩියෝස් ගන්නවා. ඒ හින්දා මෙයාලට හුරු ඇති. ඉතින් මෙයාත් එළියට ඇවිල්ලා දෙතුන් පාරක්ම කැරකි කැමරා එකට ලස්සනට ෆේස් කරා. ඉතින් දැන් අපි ඔහොමම ජංගල් බීච් යන්න පිටත් වෙනවා. ඉතින් අපි හිතන් ඉන්නේ මෙතනින් ගිහිල්ලා ගාල්ලෙන් එක්සිට් වෙන්න හයිවේ දාන්න. ඊට පස්සේ අපි එතනින් ජංගල් බීච් යනවා. ඉතින් මම ජංගල් බීච් vlog එකත් ඉක්මනටම අරන් එනවා. ඉතින් මේ vlog එකත් පරක්කුනේ මට සෑහෙන්න වැඩි වෙලා තිබ්බා මේ දවස් ටිකේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ආයෙත් ජංගල් බීච් වීඩියෝ එකෙන් එකතු වෙමු.